හයි සුබ දවසක්. එදා වගේ අපි කතා කරා හොටෙල් එකට ආවට පස්සේ අපිට ලැබෙන පහසුකම් නේ. එතකොට අද මම කැමති කතා කරන්න අපිට ලැබෙන තව ලක්සරි සර්විස් එකක් තමයි ලක්සරි ෆැසිලිටි එකක් කම්ප්ලිමන්ටරි සර්විස් එකක් තමයි ජිම් එක කියන්නේ. ඉතින් මේ ජිම් එක අපිට රූම් එක අපි රූම් එකක් අරන් චෙක් ඉන් වුණාට පස්සේ අපිට ජිම් එකට ෆ්‍රී ෆැසිලිටි එකක් තියෙනවා, ෆ්‍රී ඇක්සස් එකක් ලැබෙනවා. ඉතින් මේ ජිම් එක ගොඩක් හොටෙල්ස් වල 24 hours ඔපරේට් වෙනවා. සමහර හොටෙල්ස් වල උදේ 6ට පටන් අරගෙන රෑ 10 වෙනකම් ඔපරේට් වෙනවා. සමහර හොටෙල්ස් වල උදේ 8ට පටන් අරගෙන 8 වෙනකම් තමයි අපිට රෑ 8 වෙනකම් අපිට යූස් කරන්න පුළුවන්. ඉතින් මේ ජිම් එක අපිට පහසුකමක් විදියට ලැබෙනවා. එතකොට මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට ජිම් එකට ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් වෙනම ඉන්නවා. එයා අපිට හෙල්ප් කරනවා. නැත්නම් ඔයා දන්නවනම් ඔයාගේ ෂෙඩියුල්ස් ඔයාට නිතරම ඔයාගේ ඕන විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වෙලාවට ඔයාට සමහරලාට ඉන් හවුස් අනිත් ගෙස්ලා හම් වෙනවා. එයාලත් එක්ක ඔයාට කෝඩිනේට් කරගෙන කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ ඕන් වේ එකේ ඒ කියන්නේ ඔයාට ඔයාගේම ෂෙඩියුල්ස් තියෙනවා නම් ඔයාගේ ඕන් වේ එකේ ඔයාට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ජිම් එකට ආවට පස්සේ තව තියෙනවා ඔයාට මෙතන වෝටර් දෙනවා ඔයාලට. ඊට පස්සේ ඔයාගේ ටවල්ස් ලැබෙනවා. ඒ වගේ ගොඩක් ලක්සරි ෆැසිලිටි එකක් තමයි ජිම් එක. ඉතින් මේ ෆැසිලිටි එකත් ඔයාට ලබා ගන්න පුළුවන් හොටෙල් එකට ආවට පස්සේ. අපි දැන් ඊළඟට කතා කරමු අපිට ජිම් එකත් එක්කම ලැබෙන ඊළඟ ෆැසිලිටි එක තමයි කම්ප්ලිමන්ටරි සර්විස් එක. හරිම ලස්සනයි, හරිම ලක්සරි. ඒක තමයි සවුනා එක. සවුනා එහෙම නැත්නම් ස්ටීම් බාත් එක. අපි දැන් බලමු ස්ටීම් බාත් එක ලබා ගන්න එක කොහොමද කරන්න කියලා. ඉතින් මෙන්න මේ වගේ ඔයාලට චේන්ජින් රූම්ස් හැම දෙයක්ම අපිට මේ ස්ටීම් බාත් එක යූස් කරන වෙලාවට ලැබෙනවා. චේන්ජින් රූම් එක ඊට පස්සේ එතන ෂවර් එකක් ගන්න වෙනම ඒරියා එකක් තියෙනවා. මෙතෙන්ට ඔයාගේ රූම් එකේ ටවල් එක උනා අරගෙන එන්න පුළුවන්. නැත්නම් මෙතන හෙල්පර් ඉන්නවා. ඒ කියන්නේ මෙතන කෝඩිනේට් කරන අය ඉන්නවා. එයාලා ඔයාට උදව් කරනවා අලුත් ටවල් එකක් ලබා දෙන්න. ඉතින් මෙන්න මේ වගේ අපිට ලැබෙනවා මේ ස්ටීම් රූම් එක. ගොඩක් හොටෙල්ස් වල හදලා තියෙන්නේ වුඩන් වලින්. වුඩන් වලින් තමයි ස්ටීම් බාත් එක ඒ බාත් රූම් එක හදලා තියෙන්නේ. එතකොට මෙතනට ආවට පස්සේ මෙතන ඔයාට අවශ්‍ය විදිහට ටෙම්පරේචර් එක ස්ටීම් එක එන්න ඕන විදිය හැමදේම කන්ට්‍රෝල් පැනල් එකක් තියෙනවා. මේ කන්ට්‍රෝල් පැනල් එක යූස් කරලා ඔයාට අවශ්‍ය විදිහට ඒක ඇරේන්ජ් කරගන්න පුළුවන්. අනිත් එක තමයි මෙතන ඉන්න අය ඔයාට උදව් කරනවා. එතකොට ඊට පස්සේ ඔයාට දැන් බලා ගන්න පුළුවන් අපේ ස්ටීම් බාත් රූම් එකට ගිහිල්ලා ස්ටීම් බාත් රූම් එක කොහොමද හැදිලා තියෙන්නේ. ඔයාට ඇවිල්ලා ඒකට චේන්ජ් එකක් දාගෙන ඔයාට ගිහිල්ලා බලන්න පුළුවන් ඇතුළට. එතකොට මෙන්න මේ වගේ ෆැසිලිටි එකක් තමයි ඔයාට ස්ටීම් රූම් එක ඇතුලේ ලැබෙන්නේ. ඉතින් ඔයාට දැන් ඇතුළට ගියාට පස්සේ අපි බලන්න පුළුවන් ස්ටීම් බාත් එක. ඉතින් මේකත් එක්තරා වූ හොඳම ෆැසිලිටි එකක් තමයි හොටෙල් එක ලැබෙන. ඉතින් ලක්සරි කන්වීනියන්ට් ෆැසිලිටිස් ගොඩක් ඔයාට ලැබෙනවා මේ වගේ 5 star හොටෙල් එකකට චෙක් ඉන් වුණාට පස්සේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ස්ටීම් රූම් එක හැදිලා තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට අද දැක ගන්න පුළුවන් වුණා, අද බලා ගන්න පුළුවන් වුණා ලක්සරි ෆැසිලිටිස් තියෙනවා 5 star හොටෙල් එකක් තුල. ඉතින් මං හිතනවා ඔයාලට ඇවිල්ලා එන්ජොයි කරන්න පුළුවන් හොඳ ප්ලේස් එකක් තමයි 5 star හොටෙල් එක.